තෙරුවන් දැසන මම මේ ඔය කට්ටියට පෙන්වන්න උත්සාහ කරන්නේ මගේ පොටෑසියම් ඒකකය කියලා කිව්වට කමක් නැහැ. තනිකරම මේ ස්ථානයේ තියෙන්නේ කෙසෙල් ගසේ පස්පංගුව කිව්වට කමක් නැහැ. සියලුම කෙසෙල් ගහේ කොටස් ටික තමයි මේ විදිහට එකම තැනකට චූටි කෑලි වලට කපලා සකස් කරලා තියෙන්නේ. මේක දැන් මේක වහන්න ඕනේ. වහලා මාස 6ක් 7ක් වගේ යනකොට මට සුපිරිම කොම්පෝස්ට් පොහොර ටිකක් ලබා ගන්න පුළුවන්. ඒ පොහොරේ තියෙන විශේෂත්වය තමයි පොටෑසියම් කියන මූලද්‍රව්‍ය ඉතා විශාල වශයෙන් තියෙන නිසා මගේ ගෙවතු වගාවට ඒ අස්වැන්න වැඩි කර ගැනීමට මල් ඵලදාව වැඩි කර ගැනීම සඳහා මේක යොදා ගන්න පුළුවන්. මම මේක කඩන දවසට ඔයගොල්ලන්ට පෙන්වන්නම් මෙහි ප්‍රතිඵලය මොන වගේද කියලා. ඔබත් මේ වගේ කෙසෙල් කොටස් එකතු කරලා වෙනමම කොම්පෝස්ට් එකක් හදාගත්තොත් ඒක අර මල් හැදෙන කාලෙට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ ඒවා චූටි කෑලි වලට කපලා තමයි මේක ඇතුළට දාලා තියෙන්නේ. උඩින් කොළ දාලා මේක වහන්න ඕනි. වහලා තියලා දවස් කීපයකට සැරයක් නැවත ඇරලා මේ විදිහට ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සාධක ටික ලැබෙන්න සැලසුවාම මාස 8ක් වගේ යනකොට අපිට හොඳ කොම්පෝස්ට් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි.